ඔබතුමාට කැමැත්තක් තියෙනවා. මම ඉක්මනට තව ලොකු වෙලා ලස්සන තරුණියක් වුණාට පස්සේ ඔබතුමාව දැක ගන්න කැමතියි. හැමතැනම මම බැලුවා. ඊයේ ඉඳන් ඔක හොයන්නේ. ඔය කියන පණිවිඩයක්වත් ලියුමක්වත් දැන් වැඩට යන්නද? මොකද රැලී හිටියේ? සොන්ගියගේ ගෙදරට ගියා. ඒත් වාර්තාකාරයෝ තාම එතන ඉන්නවා.
එයාට එළියට එන්න විදියක් නැතුව එයා ඉන්නේ. මටත් කරන්න පුළුවන් දෙයක් නැහැ. මං අර කිව්වනේ පරීක්ෂණ ඉවර වෙනකන් ඉන්න කියලා. එතන හිටපු කවුරු හරි ඔයා වඳුර ගත්තා නම් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. කියන දේ තේරෙන්නේ නැද්ද? හරි පරීක්ෂණ ඉවර වෙලා මේක සියදි විනාශා ගැනීමක් න ะ. සොංගිය නිසා මේක උනේ කියයිද? එතකොට අපේ සොංගියට මොකද වෙන්නේ? මොනවා වුණත් තමුන්ට තියෙන ප්‍රශ්න මොකද්ද? එහෙමනම් මං ගිහිල්ලා එන්නම් තාත්තේ. හොඳයි යන්න. එහෙනම් මාත් යන්නම් තාත්තේ. කොහෙද යන්නේ? ඔහම නවතිනවා. ඒ ළමයාට මොනවා වුණත් තමුන්ට තියෙන ප්‍රශ්න මොකද්ද කියලා කියනෝ? ඔයා මොනව කරන්නද? එනවා මෙතන. ඔයාට දැන් අමතක වෙලාද? අවුරුදු 3කට කලින් මම නීති විභාගයට ලෑස්ති කරන්න හදපු වෙලාවේ කරපු දේ මතකද? චොන්සොන් ඊද මන්සොන් ඊද කියන කෙල්ල ෆොටෝ ෂූට් එකට මිලානෝ එකට ඇවිල්ලා හිටියා නේද? ඔයත් ඒ කෙල්ල පස්සේ ගියා. අපරාදේ. එදාම මට මේ ප්‍රශ්නේ ඉවරයක් කරලා දාන්නයි තිබුණේ. මොකටද ඔය විදිහට ජීවත් වෙලා? මොකටද? මං එයාට ආදරේ. ඔයා දැම්මට උදව්වක් කරන්න ඕනේ. මං ඔයාගේ බලය පාවිච්චි කරනව නෙවෙයි. මොකද්ද කිව්වේ? මේ රටේ ඔයාට කරන්න බැරි දෙයක් නැහනේ. ඔයාට කරන්න පුළුවන් හැමදේම කරලා කොහොම හරි මට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. ඔයා දන්නවද? මේ වෙලාවේ ළමයා ගොඩක් අසරණ වෙලා ඉන්නේ තාත්තේ. මටත් හරිම දුකයි. ඇත්තමයි. එයාට මොනවා හරි වුණොත් ඒ වේදනාව එයාට වගේම මටත් දැනෙනවා. ඒ නිසා ඔයාගේ පුතාව බේර ගන්නවා කියලා හිතලා මේ අහුණද? අලුතෙන් ගත්ත ගෝල්ෆ් පිට අරගෙන එනවද? අපි අපේ පුතෙක් මැරුණා කියලා හිතාගමු. ඇයි ඔහොම කතා කරන්නේ? පුතේ දැන් ඔයා එන්න ඉක්මනට ගිහලා නා ගන්න. කියන දේ අහලා එන්න ඉක්මනට. ඇයි තාත්තා ඔය විදිහට කතා කරන්නේ? මං වෙනුවෙන් පොඩි උදව්වක්වත් කරන්න බැරිද? good morning. good morning කියන බෑනේ. හිත කලබල නිසා නේදාගත්තත් නෑනේ මං හින්දානේ. ඒකට sorry වෙන්න ඕනේ. sorry. මොනවද දැන් ඔය කරන්නේ? ඊයර කකුල ඕනේ කෑවේ. ඒකට මයි කකුල් ඉදිමිලා. ඉදිමු අඩු කරගන්න තමයි මෙහෙම කරන්නේ. මෙයා එක දවසක් විතරයි මෙතන නිදාගත්තේ. ඔයා මුළු ගේම අනිත් පැත්තට ඇරුවද? ඒකනේ. ගැණු ළමයෙක් ගාවම ගෙදර මෙරිය වෙනවා කියන්නේ. ඔයා කෙලින් ඉඳලා තනික් පැත්ත හරවනවා වගේද පේන්නේ. මට පේන්නේ මගේ ගෙදර කුණු ගොඩක් වෙලා වගේ. දැම්ම නැගිටලා සුද්ධ කරනවා. හරිනේ. 1 මොකක්? දැන් තමයි මගේ ගෙදර පාස්වර්ඩ් එක මතක් වුණේ. හැමතිස්සෙම අමතක වෙන නිසා ලේසිම නම්බර් ටික දැම්මේ. අනිත් පැත්තට හිටපු නිසා තමයි ඒකත් මතක් වුණේ. මගේ ඔළුව ටිකක් හොඳ වෙලා මොලේට ලේ ගමන් කරපු හින්දා වෙන්නේ. මොකද මේ? තාත්තේ නෑ මම කියන්නේ නැතුනේ ඇතුළට ආවේ. සමාවෙන්න. අඩු ගානේ මට තට්ටු කරලා හරි ඇතුළට එන්න තිබුණා. වෙන්නත් නම් ඉතින් කමක් නෑනේ. අද ඉතින් ඔයා ගෑල්ලමෙක් එක්කනේ ඉන්නේ. මේ සොංගි නේද? මට පුදුම හිතුණා. තාත්තා ගෙදර වෙන්නනේ. ඔයා පුදුම වුණාද? මම තමයි අල්ප ගෙදර ඉන්න චාන්සන්ගේ. ඔයා අපි දෙන්න ගැන වැරදි විදියට හිතන්න ඕනි නෑ. ඒ වෙලාවේ අපි දෙන්න නිකන් මේ විහිළුවට රණ්ඩු කරගත්තා විතරයි. අපි ඉතින් අසල්වැසියෝනේ. අන්න තාත්තා වෙන මොකද නම් හිතන්න එපා. අනේ නෑ. එහෙම හිතන්නේ මොකටද? ඔය මල්ලේ මොනවද? මේවද? මේ අපේ කෙනා මේ ඒ කිව්වේ මෙයාගේ අම්මා කෑමෝගයක් හදලා එව්වා. ඇත්තද? කොච්චර මේකයි මං කට්ටිය එක්ක කෑම කන්න නැති නිසායි. තාත්තා මෙච්චර මහන්සි වෙලා ගෙනල්ලා ඔහොම කිව්වම හරියනවද? දෙමෝපියෝ කෙනා ඊට වඩා හිතන්න ඕනේනේ. ඒවත් උගන්නන්න ඕනේද?
නේද තාත්තේ? ඔව්. එහෙමනේ වෙන්න ඕනේ. අපි නම් කෑම කමු නේද? ගෙදර හදපු කෑමක් කන්නේ කොයිතරම් කාලෙකින්ද? ඔයාට ගොඩක් ස්තුතියි තාත්තේ. ඇත්තමයි අම්මට හරිම රසට කෑම යන්න පුළුවන් නේ. හරි ෂෝක් අම්මා. ටිකක් කටවහගෙන කනවද? කටවහගෙන කොහොමද කන්නේ? නේද තාත්තේ? ඔව්නේ. කටවහගෙන කොහොමද කෑම කන්නේ? එයා ඔයාගේ තාත්තා උනේ කොහමද? වයස අඩු නිසා හරියට දන්නේ නැහැ වගේ. යාළුවගේ තාත්තා අල්ලපු ගෙදර කෙනාගේ තාත්තා තේරුණාද? ටික කාලයක් ජීවත් වුණේ ඒකයි. මම නම් ගොඩක් කල් ජීවත් වුණා. එහෙනම් මට ඔයාගේ ඩෙන්ටිටි පෙන්නනවද? මාළුව අනිත් පැත්ත හරවල කන්නේ නැහැ. මොකද්ද? අනිත් පැත්ත හරවල කෑවොත් මුහුදේ තියෙන නැව් අනිත් පැත්ත හරනවලු. කවුද ඔය වගේ මෝඩ කතා කියලා දුන්නේ? අපේ තාත්තා. ඒ නිසා හරි පරිස්සමෙන් තමයි මේව කන්න ඕනේ. අලුතෙන් ඇවිල්ලා ඉන්න අපරාධ පරීක්ෂක නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. තාම උත් හොයාගන්න බැරි වෙලා. ඒ පරීක්ෂකගේ නම අනන්තින් පියමා එවිතින් තරු කුඹුරා කොහමද රැලි වෙනකම් මහන්සි වෙච්ච එකේ ප්‍රතිඵලයක් තියෙනවද? CCTV කට්ටියට කතා කරා. ඒගොල්ලෝ කියන විදිහට නම් මේ වීඩියෝ එඩිට් කරලා නැහැ. හැබැයි කාට හරි උමනාවක් තියෙනවා නම් මේ වීඩියෝ එඩිට් කරන්නත් පුළුවන්ලු. වෙලාවත් වෙනස් කරන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ අපි බැලුවේ ඔරිජිනල් වීඩියෝ එකනේ. ඒකත් එක්ක ඒ වගේ විහිළු වැඩක් කරන්න බෑනේ. ඒක එහෙම උනත් නැතත් මේ වැඩේ නම් ඉවරයක් වෙයි වගේ. මේ වගේ දේවල් ඔය මේසයක් උඩින් නම් කරන්න බෑ. ටිකක් ඇවිදලා කරලා බලන්න ඕනේ. මං උදේ පාන්දරින්ම හනුරාගේ පුංචි නංගි ඉන්න දිහාට ගිහිල්ලා ආවා. එයාට ගියේ හින්දා මෙන්න මේක හම්බුණා. ඔය තීරණයගේ අන්තිම කැමැත්ත. ඔන්න ඕකෙන් තමයි මං විශ්වාස කරන්නේ මේක සියදිවි නසා ගැනීමක් කියලා. ඔයාට ඕනම නම් මේකට තවත් පරීක්ෂණ පවත්වාගෙන යන්න. ඕක බලන්න. ඕක බැලුවම පේනවා එයා ගොඩක් කල් ඉඳන් බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා. පොනිසිලිනුත් දීර්ඝ කාලයක් තිස්සේ අරන් තියෙනවා. එයාගේ වෛද්‍යවරු කියන ඒ හින්දා රුධිර පීඩනය අඩු වෙලා කියලා. ඒක එයාගේ මරණයට සම්බන්ධ නැහැ කියලා කියනවා. එයාගේ පවුලේ වෛද්‍යවරයා තමයි ওই වාර්තාවට අත්සන් කරලා තියෙන්නේ. දොස්තරලා බොරුවට අත්සන් කරන්නේ නැහනේ. ඔයා ඕක හොඳට කියවලා බලන්නකෝ. එතකොට තේරෙයි මේක මිනිමෙරුමක් නෙමෙයි කියලා. පරීක්ෂණයෙන් ප්‍රතිඵල ලැබෙනකම් මේක රහසක් විදිහට තියාගන්න වෙයි. අපිට මේ ගැන තව කරුණු හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. එතකන් පවුලේ නිකන් නෙමෙයිද? නංගි මේක දැක්ක ගමන්ම අක්කගේ අත්තකුරු කියලා හොඳ ආකාරව අඳුරගත්තා. මේ හැම දෙයක්ම හොඳට ගැලපෙනවනේ. හැම දෙයක්ම හොඳට ගැලපෙන නිසාම තමයි සැක හිතෙන්නේ. ඊයේ වෙනකම් මේ වගේ ලියුමක් හොයාගන්න බැරි වුණානේ. හරි. අපි මේක මිනිමරුවක් විදිහට ගමුකෝ. කවුරු හරි මෙයාව මැරුවා නම් ඒකෙන් එහෙම අරපු කෙනාට මොකක් හරි වාසියක් තියෙන්න ඕනේ. එහෙම බලනකොට මේකෙන් තවම එහෙම හොදුවක් ලැබිලා නැහැ. හන්නුරා මැරුණා කියලා කිසිම කෙනෙකුට වාසියක් තියෙන බවක් දැනෙන්නේ නැහැ. ඒක හොඳයිද? ඔව් හොඳට සූදානම් වෙලා තියෙන බව නම් පේනවා. මේ සමීක්ෂණ වාර්තා මෙච්චර හොඳට කරයි කියලා නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට නම් හිතාගන්නත් අමාරුයි. කවුද මේක කළේ? මම තමයි. හවුකියන් කෙනෙක් ගොඩක් උදව් ලැබුණා. ජෝ මැනේජර් හෝකියුම් වැඩ පටන් ගන්න දවස් 15කට වඩා ගියේ නෑ නේද? ඒ දවස් 15 ඇතුළත දෙන්න එයා බොහොම හොඳට වැඩ කළා. thank you මට
ඒක හම්බුණා. මම මේ බලබලිටියෙත් ඒකම තමයි. අපේ හවුකියොන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද? කොරදරින් වගේ ඉන්නේ. මොකක් හරි උදව්වක් ඕන කියන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. ඒක නෙවෙයි. මොකද මේ දවස්වල අපේ චීෆ් පේන්න නැත්තේ? ඇත්තම කියනවා නම් එයා අපි දුර පළාතකට මාරු කරලා දැම්මා. මොකද ඔයා එක්ක උනත් ඒ දවස්වල පොඩි ප්‍රශ්න ඇති වුණානේ. ඒත් ඇයි නෑ මේකනේ එයා මුල ඉඳලම හිතාගෙන හිටියේ එයා තමයි මේකේ ලොකම ලොක්කා කියලා. ඒත් එහෙම නෙවෙයිනේ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න ඕනේ. මට පුළුවන් ඒ ගැන බලා ගන්න. අමාරුකාරයෝ ඉන්නවා නම් කියන්න. ජය වේවා. ජය වේවා. මේ හිටපු චීෆ් හොඳ මිනිස්සෙක්. අපරාධේ. පවුලේ පරීක්ෂණ පවත්වන්න ඕනේ කියන්නේ ඒගොල්ලන්ට ඕන තරම් සාක්ෂි තියෙන නිසා. ඒක සියදිවි විනාශා ගැනීමක් කියලා ඒගොල්ලෝ පිළිගන්න කැමතියි. අලුතෙන් ඇවිල්ලා ඉන්න අපරාධ පරීක්ෂක නම් මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. තාම මොකුත් හොයාගන්න බැරි වෙලා. ඒ පරීක්ෂකගේ නම මොකද්ද? අපි පරීක්ෂකතුමා රැතිස්සේ නිදි මරලා ඇස් දෙකත් පුංචි වෙලා වගේ. එහෙම තමයි. ඒකනේ මං ඔයාට කිව්වේ නිවේදකයෙක් වෙන්න කියලා. ඔයාගේ මූණත් ඒකට හොඳට ගැලපෙනවා. තාත්තගේ පාරේ යන්නද පුතාටත් ඕන වෙලා තියෙන්නේ. ඒ වුණත් මම මේ රස්සාව කරන්න කැමැත්තෙන්. ඒක නෙමෙයි. ඔයාට මුලින්ම හම්බෙච්ච පරීක්ෂණය මොකද්ද? අර හන්නුරාගේ කේස් එක. මොනවා? ඇත්තමද? ඇයි මට ඒක කලින් කිව්වේ නැත්තේ? අම්මා ඒ පාර ආයි කෑ ගහන්න පටන් ගත්තද? මේ දන්නවද සෙමි? හන්නුරාගේ මරණ පරීක්ෂණය කරන්නේ මේ අයියයි කියලා කියන්නේ? සියදිවි විනාශා ගැනීමක් කියලා තාම හිතන්නේ නැහැ. ඇයි? ටීවී එකේ හැම වෙලාවෙම කියන්නේ එහෙමනේ. මිනිස්සු කොච්චරනම් සොංගීට දොස් කියනවද? සොංගී තමයි ලෝය අනතුරට වග කියන්න ඕනේ. ඔයාට හිතන විදිහට මොකද්ද වෙලා තියෙන්නේ? තාම පරීක්ෂණ පවත්වන නිසා ගැන මොකුත් කියන්න බෑ. පවුලේ හැටි කිව්වහම මොකද වෙන්නේ? ඔයාට අම්මටවත් කියන්න බැරිද? අම්මා රහස් රකින්න බව දන්නවනේ. කියන්නකෝ. දැම්ම කියන්න බෑ. පුදුම වැඩේ කියන්නේ දාරෑ ලයිට් ඔක්කොම කැඩිලා ගියා. දෙන්නත් එක රණ්ඩුත් උනාද? ඕ රණ්ඩුනා නේද? ජොන්සන් නේ හන්නරව තල්ලු කරපින්න ලයිට් කැඩලා ගියත් දන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ නැත්තේ. ඒක තමයි වෙන්නේ නැත්තේ කියලා කියන්නේ මොකද? එහෙම උනාද නැද්ද? අපි ඒ වෙලාවේ මේකප් වැඩක් කර කර හිටියේ. එහෙනම් ඔයාලා කිසි දෙයක් දැකලා නැහනේ. එහෙමනම් ඒක ඇත්තටම දැක්කා වගේ ටීවී එකේ කිව්වේ කොහමද? CCTV බලන්න පුළුවන්ද? මොනවා? මුලින්ම රණ්ඩුව පටන් ගන්න හන්නුරානේ. කොහොමද මේවා එකපාරට පිපුරුවේ? පොඩ්ඩක් ඉන්න. ආපහු ගන්න. කොහෙද යන්නේ? දන්නේ නැන්ද? මං එදාරා ඔයාට ලස්සන දෙයක් පෙන්වුවා මතක නැන්ද? රෑ වෙනකොට මං එතන ඉන්න ආසයි. ඔයත් එනවද මාත් එක්ක එතනට යන්න? ගිහින් බලමු. අනන්තෙන් පියවා ඇවිදින් තරු කුමරා. එතකොට තාම මොනවද? බොරු ඇස් පිහාටු. ගෙදර ඉඳලත් මේ දේවල් මොකටද කියලා මම මේ අහන්නේ. හෑන්ඩ් ෆෝන් චාර්ජර්ස් වගේ දේවලුත් මේ තියෙනවද? ඇයි? තාම මොනවද සබනුත් ගේන්න කියලා තිබ්බ නේද? හරි ලියලා තියෙනවා. ඔව් මතකයි අරන් එන්න. මොනවද ඔයාලට කියන්න තියෙනවා කියලා කිව්වේ? මම මේ කියන්න හිටියේ මේ දවස් දෙකට ඔය දෙන්න ගොඩක් ලං වෙලා වගේ. හරියටම බැලුවොත් අපි දෙන්න හම්බ වෙලා දැනට අවුරුදු 30ක් විතර වෙනවා. ඒත් අද තමයි එකට ඉඳලා කෑම ටිකක් කෑවේ. වැරදි වැටහීමක් ඇති කරගන්න ඕනේ මගේ අදහස වෙන එකක්. ඇත්තම කියනවා නම් මට ස්ථිරවම දැනගන්න ඕන ඊහවයි මේ ගෑන් ළමයා අතර සම්බන්ධයක් තියෙනවද කියලා. නැත්තම් නිකන් එක වගේ අයද කියලා. ඔයාම කියලා තියෙනවනේ එක වගේ අය ඉන්න පුළුවන් කියලා. අන්න තියෙන බොරු ඇස් පිහාටු.
ආවද? මොනවද ඔය කරන්නේ? ඔය වගේ පිස්සු වැඩ කරන්න එපා කියලා මං කලිනුත් කිව්ව නේද? හෑන්ඩ්ෆෝන් චාර්ජරයක් ගෙනවද? මේ තියන්නේ. වාර්තාකාරය තාම එළියද? කී දෙනෙක් ඉන්නවද? කීප දෙනෙක් නම් හිටියා. මේ මිනිස්සුන්ට කීයක් දොරක් නැද්ද මන්දා? එළියට ගියේ නැති නිසා මගේ එකම හිරේ වැටිලා වගේ. කොහෙද යන්නේ? දන්නේ නැද්ද? මං එදා රෑ ඔයාට ලස්සන දෙයක් පෙන්වුවා මතක නැද්ද? රෑ වෙනකොට මං එතනින් ආසයි. ඔයත් එනවද මාත් එක්ක එතනට යන්න? ගිහින් බලමු. කැඩුණා නේද? කොහොමද ඒක බිම වැටුනේ? නිකම්ම බින්දනවනේ. මොකටද ඒව අරගත්තේ? මගේ කකුලේ නේ සුද්ධ කරන්න. මම? අතට ග්ලව්ස් දෙකක් දාගන්න. මැසේජ් එකක් ආව නේද? ඊයේ නම් ඕෆ් වෙලානේ තිබුණේ. පස්සේ බලන්න බැරිය. ඕක අරගන්න. කංකරච්චලයක් නේ. ඔයත් හරියට නැන්නම වගේ. ඔට්ටම වත තියෙන්නේ. බොම්. මගේ බැටරි බහලා තිබ්බේ. මොකක්ද අලුත් තත්ත්වේ? හනියුරාගේ නංගි අන්තිම කැමැති පත්‍රයකුත් හදලලු. පොලිසිය තාම පරීක්ෂණ ඉවර කරලා නැහැ. මීඩියා වල කට්ටිය මේ හැම දෙයක්ම අවුල් කරනවානේ. ඒගොල්ලෝ නම් කියන්නේ අක්ක නිසා තමයිලු මේ මිනිමැරුම සිද්ධ වුනේ. දැන් මොකද කරන්නේ? දැන් ඕක තියන්න. මොකද්ද වෙලා තියෙන්නේ? මං යනවා. මට ඒගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. මන් නිසා නෙවෙයි මේක උනේ කියලා. ඇයි මම මෙහෙම හැංගිලා ඉන්නේ? මොකද්ද මං කරව වරද්ද? කමක් නැද්ද? ඔව් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරු මට චෝදනා කළත් එහෙම වරදක් මං කළේ නැහැ කියලා දන්නවා. අනියරත් ඒක හොඳට දන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. ඔහොම ඉන්න. පාට යන්න බෑනේ. ඒක මම නිසා වුණ දෙයක් නෙවෙයි නේද? මම නිසා වුණ දෙයක් නම් මම මොකද කරන්නේ? ඔයා නිසා නෙවෙයි. දැන් ඉතින් ඔය ගැන වැඩි හිතන්නේ නැතුව පොඩ්ඩක් කොහොම ඉන්නවද? බෙහෙත් කරන්න. ඇතුළට එන්නද?